මේක අපි බලමු ෆොනීගේ රිටර්න් එක. බෝලි උඩ යන්නේ. දැන් මලිතගේ සර්ව් එක බලුවොත් මලිතගේ සර්ව් එක ඩීප්. ඒක තමයි ප්ලස් පොයින්ට් එක. ෆොනී ස්ටෑන්ඩින් a little close to the baseline. බෝලේ රයිස් වෙන ගමන් තමයි එයාට ෂොට් එක ගහන්න වෙන්නේ. ඒතකොට එයාගේ බැට් එක එයාගේ මේ පැඩල් එකේ ඇන්ගල් එක වැරදි. ඒ තරම් ෂොට් එක ගහනකොට. එයා පස්සට ගිහිල්ලා හිටියා නම් තව සමහරවිට ওই ඇන්ගල් එකෙන් ෂොට් එකක් ගහන්න තිබ්බා. ඊට පස්සේ බෝලේ මලිත ගාවට ආවට පස්සේ මලිත දැන් හිතලා ඉවරයි එයා ගහන්නේ ෆොයින්ට් කියලා. ඒතර ඒක මට පේනවා මලිතගේ මේ රියැක්ෂන් එකෙන් එයාගේ බොඩි එක ෆේස් වෙලා තියෙන පැත්ත රැකට් එක ෆේස් වෙලා තියෙන පැත්ත එයා ෆොනිව ටාගට් කරන්න කියලා. හැබැයි ලාස්ට් මොමන්ට් එකේ චේන්ජ් කරා නම් මයින්ඩ් එක මගේ ෆෝර්හෑන්ඩ් එකට ගහනවා කියලා එයාට පොයින්ට් එක ලේසින් ගන්න තිබ්බා. ඊට පස්සේ මම ඩ්‍රොප් එකක් වගේ ෂොට් එකක් ගහනවා. ඒක කිචන් එකට යන්නේ නැහැ. ඒකට සොෆ්ට් ෂොට් එකක්. ඒක ගැහුව හින්දා පොඩ්ඩක් බවුන්ස් එකත් අඩුයි පේස් එකත් වෙනස් වෙච්ච හින්දා බෝලේ උඩ ගියා. ඉතින් එතන හරිනම් මලිත කරන්නත් ඕනේ ඒ වගේම ෂොට් එකකින් රිටර්න් කරන එක. එතකොට මටත් ඒක හයිට් එක නැත්තම් මට ෂොට් එකක් ගහන්න බෑ. ඒකයි. එච්චර තමයි ඉතින් මේකේ තියෙන අපි ඩ්‍රොප්ස් වගේ දේවල් ප්‍රැක්ටිස් කරාම මේක පුළුවන් වෙනවා කරන්න. Yeah, so මේකේ I just feel like ෆොනි ෂෝට් සර්ව් එකක් දාන්නේ. ඔස්කා එකත් උඩින් ගහන්නේ එකත් වැරදි. but උඩින් එන බෝලෙට ෆොනි අර විදිහට උඩට ගහපු එක තමයි ප්‍රශ්නේ. because සාමාන්‍ය හයිට් එකක් තියෙනවනම් බෝලේ මේ ලස්සනට හොඳ ෆෝර්හෑන්ඩ් එකකින් ගහන්න පුළුවන් වෙනවා. මම හිතන්නේ ඒකට හේතුව ෆොනි ගේ හයිට් එකේ ජජ්මන්ට් එක පේස් එක ජජ්මන්ට් එක පොඩි අවුලක් තියෙනවා. හැබැයි ඒත් එක්ක ටෙක්නික් ඉෂුව එකක් තමයි තියෙන්නේ. අපි ෆෝර්හෑන්ඩ් එක ගහන ටෙක්නික් එක හයිට බලලා ගහන්න ඕනේ. ඒක තියෙනවා පොඩි සීන් ටිකක්. හිප් රොටේෂන් එකයි අනිත් අත තියෙන්න ඕන කොහොමද කියන එකයි ෆොලෝ ත්‍රූ එකයි අර ඒ වගේ දේවල් ටිකක් තියෙනවා ඒක. මේ වගේ එකක් අපි බැලුවොත් හොඳට ෆොනි ලයික් පට්ට ෂොට් එක බෑක් හෑන්ඩ් එකෙන් ගහලා ඊට පස්සේ ලේසි ෂොට් එක එළියට දානවා. Funny is too focused on the line, but he always ends up crossing it. මේක මලිත ගියත් එක මෙච්චර එයා ෆන්ඩමෙන්ටල් මිස්ටේක් එකක්. You're supposed to serve and stay. මලිත ඉස්සරහට ආපෙන් දැන් එහෙම. මේව නම් දැකලා එපා වෙලා දැන් එක තැන ඉන්නේ සර්ව් කරලා.